අද අපි කතා කරන්න සූදානම් වන්නේ ලංකාවේ ඉන්න අමුතු චරිතයක් එක්ක. කවුද මේ අමුතු චරිතේ? මෙයා ලංකාවේ නායකයෙක්ද? එහෙම නැත්නම් ව්‍යවසායකයෙක්ද? එහෙම නැත්නම් වෘත්තිකයෙක්ද? ලංකාවේ හැමෝම කතා බහ වෙන මේ තරුණ චරිතය, එහෙම නැත්නම් මේ අමුතු චරිතය අද අපේ කතා බහට එක්කගෙනයි අපේ මේ සූදානම. ලංකාවේ තරුණ තරුණයන්ගේ හිත් දිනා ගනිමින් ලංකාවේ තරුණ තරුණයෝ රැසක් එක්ක කටයුතු කරන අමුතුම කෙනා දැන් අපේ කතාවට මෙතෙන් සිට අපි එකතු කරගමු. අද අපි කතාවට එකතු කරගත්ත මේ අමුතු චරිතය සමාජයේ ගොඩක් තැන්වල කියන අමුතුයි කියලා. මම ඊයේ පෙරේදා සූර්යය පැත්තේ යද්දි සූර්යය පැත්තේ කතා වෙන මාතෘකාවක් බවට මේ මිනිස්සයා පත් වෙලා තිබ්බා. ඇත්තට මේ මිනිස්සයා අමුතු පුද්ගලෙක් විදිහට සමාජය තුල පිළිගන්නේයි. සමාජයට අලුත් දෙයක් හඳුන්වා දීගෙන සමාජයට අලුත් වැඩක් කරන්න හදන අමුතු මිනිස්සයාට ආයිබෝවන් කියලා අද අපි මේ වැඩසටහන ආයිබෝවන්. ආයිබෝවන්. අමුතු පුද්ගලයා අපේ කතාවට අපි එක්කගෙන ආවා. මේ සංවාදය අපි ටිකක් වෙලා කතා කරන යන සංවාදයක්. සමහරට ඔයාලා මාත් එක්ක විවිධ මතකෙට මෙත වෙන්න පුළුවන්. ඔයා කියලා කොට ගණන් ගන්න එපා. ඔයා කවුද? උහසරින්ද ඔයා කියපු විදිහට මගේ නම ධනවත් සංගජීව. මට කාලයක් තිස්සේ තිබ්බා ප්ලාන්ටේෂන් කියන කන්සෙප්ට් එක ලොකු උනන්දුවක් සහ උමනාවක්. මොකද්ද මේ ප්ලාන්ටේෂන් කියලා කියන්නේ කියලා හොයන්න. සහ ප්ලාන්ටේෂන් කියන මාතෘකාව ඇතුලේ මගේම කියලා ආයතනයක් බිහි කරන්න ලොකු ආසාවක් තිබ්බා. ඉතින් මට ඉතින් තියෙන තිබිච්ච ආසාවත් එක්ක තමයි අද වෙනකොට ග්‍රීන් ලයින් ප්ලාන්ටේෂන් කියන සමාගම මේ වෙනකොට බිහි වෙලා මේ වගේ අර ඔයා කතා කරන විදිහ ලොකු ගමනක් ගිහිල්ලා කවුරුත් කතා කරන මාතෘකාවක් බඩපත් කරලා තියෙන්නේ. ඒක ඇතුලේ අපි විශාල රැකියා ප්‍රමාණයක් මගේ සමාජගත කරලා තියෙනවා. ඒ වගේම දෙවන්ත ශාඛාවන් කිහිපයක් අපි සමාජගත කරලා තියෙනවා. ඒකත් එක්ක අපි ලොකු වැඩ කොටසක් මේ ප්ලාන්ටේෂන් කියන ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ මට දැන් මේකට අපි කරගෙන යනවා. ඉතින් කියන්නේ සතුරුයි අද වෙනකොට අපිත් එක්ක ඉන්න මානව සම්පතට අපි කොහොමද අපේ සේවාව ලබා දෙන්නේ කියන කාරණාව සහ අපේ පාරිභෝගිකයන් හට අපි දෙන විශ්වාසය සහ ඒ සේවාවත් එක්ක අපි ඇත්තටම කතා කරන තැනට අපි ගැන කතා කරනවා නම් යම් කිසි පුද්ගලයෙක් මට හිතෙන්නේ ඒකම තමයි තිබ්බ රහස සහ ඒ කාලයක් තිස්සේ අපි ළඟ තිබිච්ච කැපවීම උත්සාහය සහ අපි දැකපු දෙයක් තිබ්බා. අපෙන් සමාජයට යම් කිසි දෙයක් වෙන්න ඕන සහ අපෙන් තව කිහිප දෙනෙකුට නැත්නම් විශාල ප්‍රමාණයට රැකියා ලබා දෙන්න ඕන කියන අදහස් ටිකත් එක්ක තමයි අත්‍තරම අද වෙනකොට මේ ආයතනේ එවැනි තැනක කවුරු හරි කතා කරනවා නම් ඒ කතා කරන්න හේතුව. ධනෝජ් කියනවා ධනෝජ් මේ ආයතනය කියන්නේ ලංකාවේ තියෙන අනිත් ආයතන වගේ නෙමෙයි. මේ ධනෝජ්ගේ ආයතනය පොඩ වෙනස් කියලා. ඒතකොට මේ ධනෝජ්ගේ ආයතනයේ තියෙන වෙනස තමයි අද අපි අපේ මේ YouTube නාලිකාව හරහා ප්‍රේක්ෂක ඔබට දෙන්නේ. මොකද මම මාධ්‍යවේදියෙක් විදිහට ඔබට වග කියන්න ඕනේ මේ ධනෝජ් කියලා කරන සංවාද ධනෝජ් ඒ හින්දා මම මාධ්‍යවේදියෙක්. ඔයාගේ මේක ඔයා සහ මම අතර අපි මේ බලන වීඩියෝ එකක් නෙමෙයි. මේක ලංකාවේ ඉන්න නැත්නම් ලෝකෙ ඉන්න පිටරටට ගිහිල්ලා හම්බ කරන අපේ තරුණයන්ට පෙන්වන්න හදන වීඩියෝ එකක්. මොකද green line plantation කිව්වට පස්සේ ඒකෙන් කවද හරි සමාජයට බොරුවක් වංචාවක් හොරයක් වෙනවා නම් ඒකට වග කියන්න ඕන චරිතයක් බවට මාත්පත් වෙනවා. ඔයා ඒ මතේ 100%ක් ඔයාගේ නෑ කියලා. ඔයාට මොකද්ද ඔයාගේ ආයතනය ගැන මේක බලන අයට කියන්නේ? ඉතින් හසරින්ද මට පැහැදිලි නෑ ඔයා يعني ප්ලාන්ටේෂන් කිව්වම ධනෝජ් තියෙනවා හතු පිපෙනවා වගේ කොහේ හරි ඉන්න කෙනෙක් ඇවිල්ලා කාටවත් වේචනයක් මඩක් නෙමෙයි මම මේ ගේන්නේ. නමුත් ඇත්තම කතාව ප්ලාන්ටේෂන් කිව්වට පස්සේ ගමේ ගොඩේ ගිහින් කතා කරත් ගමේ මිනිස්සු එක්ක කතා කරත් කියන්නේ අමූලික බොරුවක් ඕක. හොරුන්ගේ එකතුවක් තමයි ප්ලාන්ටේෂන් කියන්නේ. මාස දෙක තුනක එකක් පටන් ගන්නවා. මොකක් හරි නමක් දා ගන්නවා. හරි අපි ප්ලාන්ටේෂන් කියලා එනවා. මිනිස්සුන්ගේ සල්ලි ටික ගන්නවා. ආගියතක් නැති වෙනවා. ඔයාගේ ප්ලාන්ටේෂන් එකත් ඔය ගනේද? නැත්නම් ඔයාට ඊට වෙනස් උත්තරයක් දෙන්න තියෙනවද? හසරින්ද මෙහෙමයි ඉතින් මට කියන්න පුළුවන් ඔයාට ඕනනම් මේ කම්පැනි එකේ ගණක දා ගන්නත් පුළුවන්. නෑ මගේ එකනේ මං අහන්නේ. ඔයාගේ ඇත්ත කතාව මං අහන්නේ. ඒක තමයි. මම සාමාන්‍යයෙන් ගත්තොත් හසරින්ද මේ සමාගම කියන්නේ 2007 අංක 7 සමාගම් පන්තිය යටතේ රජය ලියාපදිංචි කරපු සමාගමක්. එතකොට රජයේ ලියාපදිංචිය ඒක පෙන්වන්න පුළුවන්. පුළුවන්. අපේ ඕනම් වෙබ්සයිට් එකේ ගිහින් බලුවත් අපේ පේජස් වල ගිහින් බලුවත් මට ඉතින් අපේ පාරිභෝගික බෞතුන්ට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපේ නීති අනුකූලභාවය මොකද්ද? එහෙම නීති අනුකූලභාවයක් මේ සමාගම ඇතුළේ තියෙනවද නැද්ද කියන කාරණාව. එතකොට ඔයා කතා කරන ඔය හතු පිපෙනවා වගේ එහෙමත් එකක්ද කියන තැනට අපි එකඟ නැහැ. මොකද ග්‍රීන් ලයින් ප්ලාන්ටේෂන් කියන සමාගම එහෙම සමාගමක් නෙමෙයි හසරින්ද.
අපි කියන වචන කිව්වා මම දන්නේ දැන් දවස් කීපෙකදී මම කතා කරා අපිත් එක්ක එන්න සංවාදයක් අපි කරමු අපි කතාවක් කරමු ඔයගේ ආයතනෙත් එක්ක කිව්වා මම තනියෙන් එන්නේ මම තව කෙනෙක් එක්කෙනකො දැන් අපි කියන වචනෙත් කිව්වා මම දැන් තව කෙනෙක් අපේ කට්ටියට හඳුන්වා දෙන්න එක්කගෙන ආවා අපි ඔහුවත් කැඳවමු අදාළ තැන්දී මොකද මෙතනමට කතා කරන්න ඕනේ ඔයා චයාමන් විදියට ඔයා සමාජය තුළ ඔයාගේ නම හරි අමුතු විදිහකට ඔයා හදලා තියෙනවා ඒක අමුතු මනුස්සයා කෙනකින් ඔයාව ආමන්ත්‍රණය කරේ ඒ අමුතු කතාව තුළ මම ඇහුවේ මම නැවත වතාවක් අහන්නේ මොකද මම මාධ්‍යවේදියෙක් මම මේක ඔයාගේ මගේ අතර තියෙන මේ සංවාදේ මට ගෙදර ඉන්න ගමන් බලන්නවත් ඔයාට ගිහිල්ලා ඔෆිස් එකේ ඉන්න ගමන් බලන්නවත් තියෙන එකක් නෙමෙයි මේක අපි YouTube හරහා මේක සමාජගත කරන්නේ මොකද ලංකාවේ තරුණයෝ වැඩි පිරිසක් විදේශ රටවල් වල ඉන්නවා ඊශ්‍රායල් කොරියාව වගේ රටවල් වල ගිහිල්ලා අහිංසක තරුණයෝ ටිකක් එක හම්බ කරලා ඔයාලගේ ආයතන වල මුදල් ආයෝජනය කරන්න සූදානමින් ඉන්න මොකද අන්නේ තරුණයන්ට වග කියන්න ඕන චරිතයක් විදියට මම මාධ්‍යවේදියෙක් විදියට මට ඕනේ මේකට 100% පිරිසිදු පිළිවෙලට නිවැරදි උත්තර ටික මට ඕනේ. ඔය එක ගණන් අපිට සංවාද දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම හතරින්ද මොකද අපිට එකක වෙන්න බැරි කාරණාවකුත් නැහැ මොකද අපි හැමදේම අර නීත්‍යානුකූලව යන අර විදිහට ක්‍රමානුකූලව යන ආයතනයක් විදිහට මම ඔයාලට කිව්ව තවත් අපි සගයෙක් ඉන්නවා ඔයා කීප විදිහට මොකද අපි ටීම් එකක් විදිහට අපි ලොකු ගමනක් කරන ආයතනයක්. ඒ නිසාම තමයි මම ඔයාලට මේ සංවාද පටන් ගන්න කලින්ම කිව්වේ අපි තවත් උද්දලයක් එක්ක තමයි එන්න කියන කාරණාව. අපි ඔබට සූදානම් වෙනවා Green Line Plantation මං හරි නම හරි නේද Green Line Plantation Green Line Plantation එකේ ඉතිහාසය ගැන අපි කතා කරමු මොකද මෙයාලා කියන විදිහට මෙයාලා හොඳ ඉතිහාසයක් තියෙන්න ඕනි අපි ඕනම දෙයක් කරන්න ඉතිහාසය දිහා බලලා අපි අනාගතේ තීරණය කරන්නත් ඕනි ඉතිහාසය දිහා බලලා අපිට කියන්න කොහොමද ආයතනයේ ඉතිහාසය කොහොමද අසලින්ද ඔයා ඇහුවේ මගේ කම්පැනි එකේ ඉතිහාසය ගැන ඉතින් ඉතිහාසය ගැන කතා කරොත් අසලින්ද ඉතිහාසය කියලා ඔයාලට මොකක්ද දැනගන්න ඕන හරි ඉතිහාසය හරි ඉතිහාසිකොත් ඊයේත් යන්නේ අතීතයට යන්නේ ඉතිහාසයට අපිට දාන්න පුළුවන් ඊයේත් අතීතයට ගියා මානව කම්පැනි ඉතිහාසයත් තමයි ඉස්සෙල්ලා කිව්ව ගන්නේ මාස දෙකක්ද දැන් පැහැදිලි හතරින්ද මාස දෙකක් නම් නෙමෙයි හතරින්ද අපි මේ වෙනකොට සමාගම ව්‍යාපෘතියක් විදිහට පටන් අරගෙන කියන්නේ අපිට සමාගමක් විදිහට කරගෙන යද්දී අපිට අපි ඉස්සෙල්ලා අපිට මිනිස්සුන් දරවා ඇහුවේ මේකත් ඒ වගේ කම්පැනියක්ද අනිවාර්යයෙන් කියනකොට අපිට මිනිස්සුන්ට පෙන්නන්න දෙයක් දකින්න දෙයක් අපි නිර්මාණය කරලා තියෙන්න ඕන අපි මොන හරි දෙයක් මිනිස්සුන්ගේ අතරට ගෙනියනවා නම් මේකෙදී අපි විශාල කාලයක් අපි අවුරුදු 2-3ක් තිස්සේ අපේ ලෑන්ඩ් හදලා ඒ ලෑන්ඩ් වල අපේ ශාක රෝපණය කරලා යම්කිසි මට්ටමකට ඒ ශාක ටික වර්ධනය කරගෙන තමයි පරිදි අපි 2007 අංක කරන සමාගම් පරිදි යටතේ ලියාපදිංචි රෙජිස්ට්‍රේෂන් එක ගත්තේ. මොකද ඒක එහෙම ලේසියෙන් ගන්න පුළුවන්. පනත ගැන පුුණපුනා කියනවා වගේ පනතේ ගැන්නේ මට දැම් මේ සමාජ මාධ්‍ය ගත කරන්න මංවාගේ පනත ඉල්ලුවත් මටට පනතේවන්න මේකට මට එකතුකොල්ලට යවන්න පුලට පනත පෙන්න්න පුළුව මට කතාවේ පනත කියන කෑල්ලතුද මට පෙන්න්න පුළුව පනතක් කියනවා කියලා මට මට දෙන්න පුළුවන්ද පුළුව වාට ඕනම් වෙලාවක ඉල්ලන්නේ මොන විදිහකටද ඕනම් විදිහකට අපට මටදන අපේ ඒලියාපයින් සාතික සතු කරන්න පුළුවන් ඔයාගාවන්න පාරිභෝගය ගැන කතා කරොත් අපට සමාජ ස්ථර තියෙනවා සමාජ ස්ථර තියෙන අපේ විවිධ වෘතිකයෝ විවිධ වෘතීන්වලින් සමාජ ස්ථරවල පිළිගත්තු ඔයාගේ පාරිභෝගික පිරිසක් ඉන්නද කියන්නේ මම කියන්නේ අපි සමාජය අපි කියමු කොටස් දෙකකට අපි උගත් සමාජයක් කියමු උගත් පුද්ගලයන් කියමු අන්නේ උගත්යයි සැලකිය හැකි අධ්‍යාපන හොඳ අධ්‍යාපන මට්ටමක් ලැබලා සමාජය හොඳට කියවපු මිනිස්සුත් ඔයාගේ පාරිභෝගික බවට පත් වෙලා තියෙනවද මම එයාලා ඉන්නවද කියලා අහන්නේ මට ඔයා ගැන තේරුම් ගන්න මට ඔයාගේ පාරිභෝගික ගැන අවධානයක් තියෙන්නත් ඕනේ ඔව් හසරංග මට අපි වඩමයි නම් වර්දිනවා හසරින්ද ඔව් මට මොකද හේතුව මීට කලින් අපි දෙන්න මට දෙන්න මේ පළවෙනි අවස්ථාව ඔයයි හම්බෙන ඉතින් ඇත්තට මට ඔයාගේ නම පැටලෙනවා මේ මොකද අපි එහෙම කාලයක් තිස්සේ දන්න අඳුරන අය නෙමෙයි නිසා හරි අනිවාර්යයෙන් ඉතින් හසරින්ද මම ඔයා රහපු කාරණාවේදී අපි සමාගමක් විදිහට අපේ සමාගමත් එක්ක ඔයා කියනවා නෝගත් කියන නෝගත් කියන වචනේ මම ගත්තා උගත් කියන උගත්ගේ ප්‍රශ්නට මම නෝගත් කියලා කණ්ඩායමක් සමාජෙ මම ගත්තේ මගේ උගත්යයි සැලකිය හැකි කියලා සාමාන්‍යයෙන් ගත්තේ සමාගමත් එක්ක වෛද්‍යවරයාගේ සිට නීතිඥවරයාගේ සිට සියලු ස්තරයන් වල මඩිත පාරිභෝගික බෞද්ධුන් පිරිසක් සමාගමත් එක්ක ඒ පාරිභෝගිකයෝ කැමති වෙයිද දැන් මම සමාජ මාධ්‍යයේ ඉන්න මාධ්‍යවේදියෙක් විදියට මගේ ප්‍රතිපත්තියක් තියෙනවා මිස්ටර් දනෝජ් මගේ ප්‍රතිපත්තියක් තියෙනවා මම ආයේ කිසිම ප්ලාන්ටේෂන් ගැන මං කිසිම මේ වගේ වැඩසටහනක් වාර්තාම වැඩසටහනකට මම යන්නේ නැහැ. ඒකයි ප්‍රතිපත්තිය. දැන් මේ අංශයෙන් මම කතා කරන්නේ මම තෝරගත්තේ මට හම්බෙච්ච චරිත තමයි. ඔව්. Green Line Plantation කියන්නේ. එතකොට හැබැයි මගේ එකක් තියෙනවා මිස්ටර් දනෝජ්. මම ඔයාගේ
කම්පැනි ආරම්භය ගැන කතා කර අද මම ඔයත් එක්ක කතා කරනවා මම මගේ මිනිස්සුන්ට මගේ මිනිස්සු කියන්නේ මගේ ග්‍රාහකයාට මගේ මාව නරඹන අපේ නාලිකාව නරඹන අපේ ප්‍රේක්ෂකයන්ට මම අනිවාර්යයෙන්ම මේ ආයතනයේ පැවැත්ම පිළිබඳ මම ඔයත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ හැමදේම මම සමාජගත කරනවා. ඒකට කැමතිද? ඔව් හසරින්ද. මොකද ඔයාට ඕනම මොහොතක අපේ සමාගම සතුව තියෙන ඉඩම් වලට ඔයා මන් දකින විදිහට ඔයා ගොඩක් කාර්යබහුල චරිතයක්. ඉතින් ඒ කාර්යබහුලතාවෙත් එක්ක ඔයාට පුළුවන් නම් හෙට දවස් ඔයාගේ වෙලාවෙන් යම්කිසි වෙලාවක් වෙන් කරගන්න අපි මේ කතා කරන කාරණාත් එක්ක ඔයාට අපේ ලෑන්ඩ් එකට ගිහිල්ලා සියසින් දැක බලා ගැනීම හැකියාව තියෙනවා අපේ ඔයාට පෙන්වන්න පුළුවන් මේ ඉඩම මේක අපි කරපුවක් කියලා. මම කැමතියි දැන් අපි කියමු ඔයාගේ පාරිභෝගික ඉන්න වෛද්‍යවරයෙක්. ඔව්. ඒ වෛද්‍යතුමන් එක්කම ඒ ඉඩමට ගිහිල්ලා ඒ වෛද්‍යතුමන් හරහා සර්ටිෆිකේට් එකක් වඩ දෙන්න පුළුවන්ද මේ අපි ඔයාලත් එක්ක එකතු වෙලා කරපු වැඩක් කියලා ඒ වෛද්‍යතුමන් එක්ක මට ඉඩම පෙන්වන්න පුළුවන්ද? ඔව් අපිට පුළුවන් හැකියාව තියෙනවා. කියනවා. ඔයාට ඔයා කියන්නේ මට නගන ප්‍රශ්නේ මට තේරෙනවා. මම චෝදනාවක් එක්ක මේ කරගෙන සමාජයේ තියෙන චෝදනාවක් තමයි මම ඔයාට මේ එල්ල කරන්නේ. මම දන්නේ නැහැ ඔයාට චෝදනාවක් මට මම සමාජයේ සමස්තය දකින්න කෝණයෙන් තමයි මම ඔයාවත් දකින්නේ ඒ කෝණයෙන්. ඒ කියන්නේ මම මේ කතා කරන්නේ හසරින්ද කියන චරිතයක් නෙවෙයි මම මේ කතා කරන්නේ සමස්ත සමාජය. සමාජය තමයි මම මේ නියෝජනය කරන්නේ මාධ්‍යවේදියෙක් විදියට. මම ඒකයි අහන්නේ. මම ඔබට හැම වෙලේම නගන්නේ චෝදනා. ඔබට පුළුවන් ද පෙන්වන්න? ඔව් අනිවාර්යයෙන්ම වැදගත්. මොකද ඔබතුමා නගන චෝදනාව ඇතුලේ මේ කියන ලෑන්ඩ් එක ග්‍රීන් ලයින් ප්ලාන්ටේෂන් සතු ලෑන්ඩ් එකක්මද? අනිවාර්යෙන්. නැත්නම් මේ ග්‍රීන් ලයින් ප්ලාන්ටේෂන් සතුව ඉන්න පාරිභෝගික බවතාගේ ලෑන්ඩ් එකමද? මේ ප්‍රොජෙක්ට් එකමද කියන එක ඔයාට අපිට ඕනම වෙලාවක හරි මේ පැහැදිලි කෝණකින් නම් පෙන්වන්න හැකියාවක් තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ දැන් එතකොට මේ වෙද්දි විශාල පාරිභෝගික ප්‍රමාණයක් හිත් දිනාගත්තු. එතකොට කාලයක් තිස්සේ පවත්වාගෙන ආපු දවල් මම කමර කිව්ව මාස දෙකක්ද කියලා නෑ විශාල කාලයක්. ඊට පස්සේ රජේ ලියාපදිංචි වෙච්ච අපි මිනිස්සු මේ එළිය අහන කතා. ඊට පස්සේ ඔයාගේ ටීම් එකක් ඔය එළිය දාලා ඒ ටීම් එක හරහා නව ඉඩම් හඳුනාගෙන නැත්නම් නව පාරිභෝගිකයන් හඳුනාගෙන ඒ පාරිභෝගිකයන්ට ඔයාගේ සේවාව ලබා දෙන. ඊට පස්සේ ඔයාම පැල ගෙනහැල්ලා පැල රෝපණය කරලා පැල සඳහා ඔයා වගකීමක් දීලා ඔයා ප්‍රතිඵල සමාජයට දෙන පාරිභෝගිකයන්ට දෙන අවංක චරිතයක්. ඔයා කියන කාරණාවේදී සසංග මට හසරින්ද සොරි මට ඔයා කියන කාරණාවේදී අපි එච්චර ලොකු විශ්වාසයක් ආයතනයක් වල කොහොමද දෙන්නේ කියලා ගත්තොත් මට මේ රෝපණය කරන පැලේ වගකීම අපේ ටීම් එක කුෂිකර්ම ටීම් එක ඊට පස්සේ විවිධ අංශයන් ඔස්සේ අපි මේ පැල රැක බලා ගැනීම නඩත්තු කිරීම කරනවා. ඊතෙන්දී අපිට ඒකයි අපි අපේ ප්‍රොඩක්ෂන් එක සම්බන්ධව අපිට ඒ තරම් විශ්වාසයෙන් කියන්න පුළුවන් මමත් එක්ක ඉන්න කණ්ඩායම මම දන්නවා මේ ප්‍රොජෙක්ට් එකට කොච්චර මහන්සි වෙනවද කොච්චර වැඩ කරනවද කොච්චර වගකීමක් කියලා අරගෙන තියෙනවද කියලා කාරණාව. ඒ කියන්නේ ඔයා දැන් කියන විදිහට ලංකාවේ තව මේ අවුරුද්ද අවසාන වලට ඔයා ලංකාවේ සැලකිය යුතු ප්‍රමාණයක් හිමිකාරීත්වයක් සහිත ලංකාවේ ඔයාගේ ග්‍රීන් ලයින් ප්ලාන්ටේෂන් ආයතනයේ සතු ලංකාවේ විශාලම කම්පැනි එකක් බවට පත් වෙන්න පුළුවන් ඔය කියන විදිහට. ඔව් මොකද අපේ අරමුණත් ඒකම තමයි. මොකද හේතුව අපේ දකුණෙන් පටන් ගත්ත ආයතනයක් සමාගමක්. එතකොට ඒ සමාගම අපිට අවශ්‍ය වෙලා අපි වගේ සගය අරන් එමුද? අනිවාර්යයෙන්ම මම දන්නේ දැන් හොඳම වෙලාව ඔයගේ සගයත් එක්ක කතා කරා. අනිවාර්යයෙන්ම